ගයිස් අද මම ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන Mobile Legends ගේම් ප්ලේ එකක්. දැන් මම මේ ගේම් එක කලින් ගහලා තිනවා ගයිස්. ඒකින්ද අපි යමු මැච් එකක් දැම්මා. අපි මැච් එක ෆවුන්ඩ් එකක් අපි චුට්ට වෙලාවක් කතා කරමු. මම හිතනවා මේක ඉක්මනට වෙයි කියලා. නැත්තම් මට එච්චර කතා කරන්න දෙයක්වත් නැහැ. කවන්න චුට්ටක් වෙලා හරි මැච් එකක් ලෝඩ් වුණා. මේක ගයිස් තප්ප 30ක් යන කලින් ඔයගොල්ලෝ දෙන්න වෙන්ට කියන්නේ නැත්තම් ඔයගොල්ලෝ ආයේ මේ එලියට එනවා. හරි ගයිස් අපි හැමෝම එන්ට දුන්නේ හින්දා අපි දැන් මැච් එකේ යන ලොබි එකක් කියන ඒකට වැටෙනවා. ගයිස් මම ඔන්න කලින් කිව්වා මම කැරක්ටර් එකක් එහෙම මේකේ තෝරගෙන තියෙන්නේ. මොකද මම කලින් එහෙම ගහලා තියෙනවා මේක. ඒකින්ද ටිකක් හොඳ කැරක්ටර්ස් දන්නවා. ඒකින්ද මම එක කෙනෙක් තෝරගත්තා. හරි ගයිස් දැන් මේ පාත තියෙනවා 100ට එක 100ට ඔය 15 11 එහෙම තියෙනවා. ඒක 100ට 100 වෙනකන් ඉන්න ඕනේ. ඒකින්ද ඒක 100ට 100 වෙනකන් මේක වෙන්න නම් කනෙක්ෂන් එක තියෙන්න ඕනේ ගයිස්. මේක කියන්න බැරන ඔන්ලයින් ගේම් එකක් මේක. ගොඩක් දෙනා ප්ලේ කරනවා. හරි ගයිස් අපි මැච් එකට ගියා. මේකේ අනිත් ඒවා ගැන ස්කිල් 3යි එන්නේ. මම මේ දාගෙන ඉන්න කැරක්ටර් එකේ හින්දා ස්කිල් 4ක් එනවා මට. මේ තියෙනවා පොරොක් වගේ පොරවට ඉස්සරහින් තියෙනවා. මම එච්චර මේ ගේම් එක ගැන විස්තර කරන්න දන්නේ නැහැ. හැබැයි චුට්ටක් විතර ගහන්න නම් දන්නවා. එහෙනම් ගයිස් චුට්ටක් නිකන් ලස්සනට ගහමු. මේ ගයිස් මට කියන්න බෑ මේ මොවා ඔක්කොම නිල් පාට මගේ අර පොරොට ඉස්සරහින් තියෙනවා නිකන් අර ගුලි ගුලි වගේ පෙන්නන්නේ නිල් පාට. මගේ මොකොත් ඒ කියන්නේ කිට් එහෙම ඩවුන්ලෝඩ් කරලා නෑ මම. ඔයගොල්ලන්ට ගත්ත ගමන් මැච් එකෙන් නිකන් ගහලා පෙන්නන්න හිතුණා. හරි වෙන්න ඔය රතු පාටින් පෙන්නන්නේ එනිමිස්ලා. අපිට එයාලා අපිට ගහනවා. يعني එයාලත් අපි වගේ ඔන්ලයින් ප්ලේයර්ස්ලා. අපිට ගන්න දෙන්නේ ඒගොල්ලොන්ග පාරද්දල ඉස්සර තියෙන ටවර් එකක් වගේ කහ පාට ෂීල්ඩ් එකක් වගේ තියෙන. ඒකට අපි ඇටැක් කරන්න අපිට ඒක ඇටැක් කරන ක්‍රම තියෙනවා. ඕගොල්ලෝ පේන්නදී මේ වගේ නිල් පාට කරත්තයක් කරනවා. අපි ගන්න තියෙන්නේ මේ කරත්තේ තියෙන වෙලාවට අපිට ඒක අසරකින් ගැහුවා යකි. ඒක තිබ්බ නැත්නම් අපිට ඒකෙන් ගහනවා. ඒක ටවර් එකෙන් ගහනවා. මේ ඒගොල්ලොන්ගෙත් දෙනවා මේ රතු පාට එව්වා. අපිට ඒවට ගැහුවා යකි ඕන්න. ඒ වගේනොත් අපිට ගන්න හැබැයි ඒ වගේ වෙන්නේ පොඩි ඩැමේජ් එකයි. ඒකින්ද අපිට ගොඩක් වෙලාවට මේගොල්ලොත් එක ෆයිට් කරන්න කීසි. මේක ටික ටික මේගොල්ලොන්ගේ පවර්ෆුල් වැඩි වෙන්න එක එක ක්‍රම තියෙනවා. මම ඒවා ඔයගොල්ලන්ට පස්සේ කියා දෙන්නම්. දැන් මේක පෙන්නලා තමයි කියා දෙන්න ඕනේ. හරි ඉස්සෙල්ලා මම ඩවුන් කරපෙන්න මායාව. ඕගොල්ලන්ට පේනද මේ රතු පාටලා තියෙනවා. ඒ රතු පාටලා තියෙන වෙලාවට අපි ඒක ASCII හිටියොත් අපිව ඩෙත් දෙනවා. එතකොට අපිව රිවිව් වෙන්නේ රීප්ලේ වෙන්නේ තප්පර 7කින් එහෙම ගොඩක් සැරයක් මරනවාම රීප්ලේ වෙන තප්පර ගන්න වැඩි වෙනවා. හරි අපි දැන් ආයේ හිටපු දැන්ට මම මොකක්ද ඒකට කියන්නේ මැප් එකේ ඊ කොටසක් කියලා තියෙන අන්න ඒකට යන්න ඕනේ. S එකේ නම් ගහ ගන්නවා පට්ටටම. එතනට පොඩ්ඩක් අපි කට්ට දෙන්න කියලා දාමු. අර කලින් හිටපු එක්කෙනාමයි. දැන් මම තුන්තරක් විතර මරුවා. කවන්නේ මේ සැරේත් ගහලා දාමු. මේකේ තියෙනවා guys එක එක characters වලට එක එක abilities තියෙනවා. ඒ කියන්නේ සමහර කට්ටිය ඒ කියන්නේ දුර ඉඳන් ගහනවා. සමහර කට්ටිය ළඟට ගිහින් attack කරනවා. මන්නම් ගාතේ ළඟට ගිහින් attack කරන කෙනෙක්. මෙයා පොඩ්ඩක් overpowered වගේ. මෙයාට මම ඒ kit එහෙම download කරලා නැති හින්දා පෙන්වන්නේ නැහැ. නැත්නම් මෙයාට එකපාරට මකරෙක් වගේ වුණ හැකි. මම පුළුවන් වුණොත් kit download කරපු වෙලාව ඔයගොල්ලෝ ආයේ වීඩියෝ එකක් දාන්න. මේ වගේ පඳුරු තියෙනවා. ඒ වස්සේ රිංගපුවාම පඳුරු අස්සේ රිංගනනේ මේක අස්සේ පොඩ්ඩක් එක අස්සේ ගිහුම අපිව පේන්නේ නැහැ. කාටවත් අරු ආයෙනවා guys. දැන් ගුටි කා දැන් 4 සැරයක් විතර මයෙන් කෑවා. අන්න දැන් මකරෙක් අර යටින් එනවා. අපි දැන් පේන්න දුන්නාට එයාට පේන්නේ අපි මකරෙක් වගේ. එතකොට එයාට අපිට ගහන්න බෑ. ඒක ඉවරනට පස්සේ අපි නිකන් යෝධෙක් වගේ වෙනවා. සාමාන්‍යයෙන් අපි පොඩියට ඉන්නේ. හැබැයි ඒ ස්කිල් එක යූස් කරලා අපි ඒක ඉවරනට පස්සේ තප්පර 5ක් යනකම් අපිට ඒ කියන්නේ සුබව හම්බ වෙනවා. ඊට පස්සේ ඒක ඉවරනට පස්සේ ආයෙ අපිට නිකන් අර බාරන විදිහටම අපි හැරෙන්න චේන්ජ් වෙනවා. හරි දැන් මම ටිකට ගහමු. හරි මේ අපේ ඉන්න පොඩි හැච්චු බැච්චු ටිකක් ඒගොල්ලෝගේ ඉස්සරහට දාලා ඔය පස්සෙන් යන්නේ ඒගොල්ලෝගේ පිටිපස්සෙන් හින්දා ගහනවා. නැත්නම් අපිට වදිනවා. මේ මූ ගයිස් ආයෙත් වෙනවා ගහන්න. ඊයස ටවර් එකනොත් මට වදිනවා. හරි. ඒකෙන් මාව ටාගට් කරලා ගහන්න මේ අපේ මේ ජීම්බිච් එකක් ඉන්නවා කවන්න. දැන් මුට ගහනවා. මදුරස්ත්‍රයෙන් නම් ගහන්නේ. හරි ඌ ඉවරයි. මේක එක characters වලට එක abilities තියෙනවා. සමහර කට්ටිය ඉන්නවා ඔය මං කලින් කිව්වා දුර ගන්න කට්ටිය. සමහර කට්ටිය ළඟට ගිහින් ගන්න කට්ටිය. මන්න ඒවා එක්කෙනෙක් සමහර කට්ටිය ඉන්නවා ඒගොල්ලන්ට පට්ටමනක් තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට ගහන්න බෑ. සමහර කට්ටිය ඉන්නවා ඒගොල්ලන්ට වේගෙන් ගිය හැකි. සමහර කට්ටිය ඉන්නවා කියන්නේ එයාට යාළගේ කොපීස් හැදුව හැකි. අන්න ඔය එක characters වලට skills තියෙනවා වෙනම.
මේ ගයිස් අපිට කරන්න තියෙන්නේ මේකේ වටේට මේ වගේ කණු තියෙනවා. ඒකේ තියෙනවා ඊට පස්සේ කණු එක පැත්තකින් තුනක් අපි කඩගෙන ගියාට පස්සේ තියෙනවා මැද ලොකු ටවර් එකක්. ඒ ටවර් එක අපි කැඩුවොත් අපේ පැත්ත දිනනවා. හදිසියවත් අරගොල්ලෝ අපේ ටවර් එක කැඩුවොත් අරගොල්ලෝ දිනනවා. මේකේ පොඩි ඔය පේනවා ඇති ලෙවල් 7 හොම ලෙවල් 4 දැක්කනේ මගේ එනිමිගේ තියෙන්නේ ලෙවල් 4යි. ඒකෙන්ද එයාට මට ගහන්න බෑ. ලෙවල් එක වැඩි එක්කෙනා කොහොමත් එයා පවර් වැඩි. අනේ පවර් ෆුල් පට්ට අනිත් ලෙවල් අඩු එක්කනට වඩා. මේ ගයිස් ලෙවල් 15ක් තියෙනවා. ඒකින්ද තාම මේ මැච් එක පටන් ගත්ත ගමන් හින්දා ලෙවල් 7 ඔය ඉන්නේ. දැන් ඔය ලෙවල් 4 එක්කෙනෙක්ට ඒගොල්ලෝ නම් අවුල් නැහැ. ඒගොල්ලෝ 3 දෙනෙක් එක විතර එකපාර ගහගත්ත හැකි. ලෙවල් 8 එක්කෙනෙක්ට ඔය 3 දෙනෙක් එක විතර ගහගත්ත හැකි. ඔයා එනවා පිටිපස්සෙන් ගහන්න. හරි. එයාගේ පව එකක් තියෙනවා. එයාට බුලන් අපි නිකන් අර කාටුන් චරිතයක් තියෙන්නේ. අන්න ඔය කාටුන් චරිතයක් තියෙනවා මේකේ. එයා මාව බෝනික් එක්ක කරා ඊට පස්සේ අර ටවර් එකේ මට ගැහුවා නැත්තම් කන්නේ. හරි ගයිස් දැන් අපි බලමු. හරි ආයේ රිවිව් වුණා අපි. හරි. මෙයා පොඩ්ඩක් ගයිස් හෙමින් යන්නේ. හැබැයි හෙමින් ගියට එයාගේ ඇටැකින් එහෙම පට්ට. මේ ඔය යටින් තියෙනවා ඇති. ඔය නිකන් අර මැජික් ලකුණයි ඊට පස්සේ ඔය මනුස්සෙට නිකන් අර කොළ පාට ඇබිලිටි එකක් ලැබිලා ඊට පස්සේ කඩුවක් වගේ. ඒකේ ඔය කඩුවක් වගේ තියෙන එකේ නම් වෙන්නේ අපේ දැන් ඒ වගේ ස්කිල් තියෙනවා. ඔය මැද එකෙන් වෙන්නේ අපිව ඒ කියන්නේ පණ වැඩි වෙනවා ආයේ. ඒකත් ආයේ තප්පර අපි පාවිච්චි කරලා පස්සේ තප්පර ගණනින් තමයි ආයේ ඒකත් එන්නේ. අනිත් දෙකනොත් එහෙම තමයි තප්පර ගණනින්. ඒකෙන් එකපාර අපේ එනිමිගේ ඇබිලිටිස් ස්ලෝ කරන්න පුළුවන් වගේම එයාගේ පණත් ටිකක් අඩු කරන්න පුළුවන්. ඒ වගේ ඇබිලිටිස් 12ක් විතර තියෙනවා. එක එක පාවිච්චි කරලා. හැබැයි මම නම් කැමති මේකට. මොකද මේක දාලා ප්ලේ කරද්දී අපිට පොඩ්ඩක් අනිත් එක්කන්ට ඒ කියන්නේ අපේ එනිමීස්ලට ඩැමේජ් වෙන වැඩි. එකක් තියෙනවා ඔය මේ වගේ පොඩි කට්ටියට ගහද්දී ඒගොල්ලොන්ට ඩැමේජ් වෙන වැඩි. ඔය සත්තු ඉන්නවා ඒගොල්ලොන්ට ගහද්දී ඩැමේජ් වෙන වැඩි. හරි දැන් ගායිස් අපි ඉන්නේ ලෙවල් 9. අපි මේ කරත් එකකුයි මොකෙද්ද ඊට පස්සේ ෂීල්ඩ් එකක් දාගත්ත එක්කෙනෙකු මැජික් කාරයෙකු වෙනවා. මං කිව්වා අර සත්තු එහෙම ඉන්නවා කියලා. මෙතන ඔය කොනේ ඉන්න එක්කෙනෙක්. මෙතන ඉන්නවා කට්ටිය. එනිමිස්ලා ගොඩක් ඉන්න අවුලක් නැහැ මුන්ට කැවුවාගේ. ගේමක් නෑ ගායිස්. එක්කෙනෙක් ඩවුන් කරා. ඊළඟට මූ මොකෙද්ද මට ඌ ඒ ටවර් එක තිබ්බ හින්දා බේරුණා. ඒත් ඔයාලට සොට්ට දෙනවා. හරි. අපි උන් එක අසර ගියානේ. දැන් ඉවරයි ගයිස්. කොහොමන් හොදින් හරි යහ නරකින් හරි මරනවාමයි. මරන සිතින් නෙමෙයි ගයිස්. හරිද? දිනන සිතින්. તો ඊට පස්සේ කමෙන්ට් දායි බොරුවට මේ මාරන සිත් ඇති කරනවා ඔය රෙද්දව. වඩනම් ඔය වැඩක් නැහැ. අපි කොහොම හරි මේක හැංගිලා දැන් ආයෙ එනිමි කෙනෙක් කෙනකන් ඉඳලා ගහනවා බොරුවට. දිරිබිඩි ගාලා. අපේ තව ටීම්මේට් කෙනෙක් ඉන්නවා මේ නිල් පාටර වෙන්නන්නේ. පොර ටවර් එකේ මදින අම්මානක පොරායි මං කිව්ව නේද යට ස්කිල් තුනෙන් අනිත් දෙකම මං විශ්ව ගන්න ඕගොල්ලන්ට. අනිත් එක තමයි ඔය වම් පැත්තේ කොනෙම තියෙන එකෙන් වුණාම අපිට ආයේ ඒ කියන්නේ අපි දැන් මැරලා ලෝඩ් වෙන දණක් තියෙනවනේ. ඒ කියන්නේ ගේම් එක පටන් ගත්තේ දැන. ඒ කියන්නේ අර ලොකු කණුවක් වලින් අර ටීම්මේට්ස්ලා ඔක්කොම එකට ස්පෝන් වුණේ අන්න එතන ගියා. එතනට ගිහුවම අපි පණ වැඩි වෙන. කියන්නේ පණ අඩු වෙලා තියෙද්දි මදුරක් අස්සර වගේ ගිහිල්ලා ඒක යූස් කරගුවාම අපි වයි ටෙලිපෝට් වෙනවා. කියපු දණ්ඩම. හැබැයි ඒ වුණාට අපි ආයේ පයින් තමයි ඉන්න ඕනේ. හරි ගයිස් දැන් ලෙවල් 10යි. තව ලෙවල් 5යි. ඔය ගයිස් මගේ ඇබිලිටි වලත් ඔය යටින් යනවා ඔය ඉරි කෑලි 4 3 ඒක ගානට ලෙවල් 15ට අනුව තමයි හැදිලා තියෙන්නේ. හරි මුඩ නම් දැන් දෙනවා ස්කිල් ටික ඔක්කොම යූස් කරලා ගහනවා දැන් නම් මුඩ. අර උඩම තියෙන ස්කිල් එක ගහන්න බෑ. අර තාපර 51 රීචාර්ජ් ටයිම් එක තියෙන අන්න එක තමයි පවර්ෆුල් එක. අර මම කලින් විස්තර කරේ ඕවර් පවර්ඩ් එකක් කියලා එක. අර එක් කරන ලොකු රාක්ෂ එකක මොන්ස්ටර් කෙනෙක් වෙනවා කියලා. ඒක පේන්නන්නේ නැහැ ඔයාලට. මම පෙන්නන මම පස්සේ වීඩියෝයක් දාන්නම්. තව ඕගොල්ලන්ට තව මේ ගේම් සීරීස් එක ඔය ඕනනම් කරන් ගන්න පුළුවන්. ඕගොල්ලන්ට ඕනනම් කියන වීඩියෝ තව මේකෙත් තියෙනවා Free Fire වල වගේ රෑන්ක් මැච් ඒවා එහෙම තියෙනවා 1 vs 1. මම ගහලා තියෙන හින්දා කියන්නේ. දැන් නම් 1 vs 1 තියෙද්ද දන්නේ මම දන්නෙත් නෑ ඔවා වැඩිය. මම ඉස්සර ගහද්දී නම් තිබ්බා. හරි මුඩ ගහනවා දැන් මං දෙන්නෙක් කරන දෙන්නටම ගහනවා. වාන ගයිස් ගෑම් මට දෙන්නම මම කීල් කරා. මං කිව් එක තමයි මේ කැරක්ටර් එක තනිකර ඇටැක් කරන්නම හැදිච්ච කැරක්ටර් එකක්. දෙන්න අර ගොල්ලොන්ගේ එක්කෙනෙක් හිටියා. ඒගොල්ලොන්ට මායාවල තියනවා. අර අන්තිම මරපු එක්කෙනා. අනිත් එක්කෙනාගේ පොඩ්ඩක් පණ වැඩි. හරි මේ මෙයාටත් ගහලා දාමු. මේ පැත්තෙන් යන්නේ ෂේප් එකේ ඒකිට මට ඒක පේන්නේ නැහැ කියලා. ඒ රෝ ඉන්නේ අනේ කොල්ලෙක්.
මම මගේ අර ඇබිලිටි එක යූස් කරා. දැන් නම් මූ ඉවරයි. හරි මූ ඉවරයි. හරි ඔය උඩ පෙන්නනවා ඇති. ඔය උඩම පෙන්නනදී 14ට 24ක්. ඒ 14 24 පෙන්නන්නේ අපේ කියන්නේ මැරිච් අපි ඒගොල්ලන්ව මරපු සංඛ්‍යාව. දැන් නම් ගායිස් මාව පන්නනවානේ ටීම් එකේ 7 දෙනාම එකතු වෙලා. ඔය කාන්දෙන් නැහැ ගායිස්. දුවන්න නම් මොකද 7 දෙනෙක් එකපාර ගහ ගන්න බෑ ගායිස්. මොකද ඒගොල්ලොන්ගේ කට්ටිය ඔක්කොම එක එක ලෙවල් වල. මම දැන් කනවා ගායිස්. හරි තප්පර 32 රීප්ලේ ටයිම් එකක් තියෙනවා. මම ඒකට අග ස්කිප් කරලා ඔයගොල්ලොන් ආයෙවන්න. හරි. පියන් ආයෙ මැච් එකට. ඒ කියන්නේ මැච් එකේ තමයි ඉන්නේ. කමන්නේ. හරි යමු. මුන් ටිකට දැන් නම් ගහනවා ගායිස්. මට වැඩක් නැහැ මුන් එක. දැන් ගහනවා ගායිස් ඔක්කොලට මට වැඩක් නැහැ. හරි ගායිස්. හරි ඉවරයි ඒගොල්ලොන්ට. බලා ගන්න ගායිස් ගහන හැටි 7 දෙනෙක් එක වර ගහන හැටි බලා ගන්න. මම හිතන් ඇද්ද මං කවුරු කියලාද දන්නේ නැහැ ගායිස්. දෙන්නෙක් ඉවරයි. එක්කෙනෙක් පැනලා යනවා. එයාට එහෙම පැනලා දෙන්න පුළුවන්ද ගායිස්? ඒක කොහමද පැනගත්තා මට ගන්න දෙන්නේ නැහැ. තව එක්කෙනෙක් ඉන්නවා. පොඩ්ඩක් ගායිස් ලැග් ගැන ගණන් ගන්න එපා. හරි. අපේ හිම්බිච්චුටි ගහ ගන්නවා ගායිස් ඒ ඇස්සේ. මේක ගේම් එක ගායිස් ගහද්දි පොඩ්ඩ ආස හිතනවානේ. කියන්නේ සිරාට පොඩි නිකන් අර ගන්න තව ගන්න කියලා හිතනවා ගායිස්. ලස්සනට තියෙන ඇනිමේෂන් එහෙම හදලා මේකේ. වෙන්න මූ ඉන්නවා ගායිස් මුට ගහපුවම වෙන්නේ මූ තනිකර යෝධෙක් වගේ ඊට පස්සේ මූ අනිත් ටීම් එකේව මැරුවොත් අපේ පැත්තේ ලොකු ටවර් එක කුඩු කරන්න මූ වෙනවා. අපි මැරුවොත් අනිත් පැත්තේ ටවර් එක කුඩු ගන්න මූ යනවා. අපිට මුට සපෝට් එකක් දුන්න හැකි. මූ එහෙම පට්ට ඩැමේජ් එකක් වෙන්නේ ගායිස්. දැන් මම අරුවට ගහනවා. හරි මං අර මගේ මැද තියෙන ස්කිල් එක යූස් කරා. හරි මං ගහනවා ගැහුවේ. කයිද. කනවා වගේ තමා ගායිස්. හරි මුන්ට කෑවා. අවුලන්නේ. මුන් ඔක්කොම ලෙවල් 10 ඒකයි. කවන්නේ. මං කරේ යනවා කියලා ලොකුවට මේ මූ තමයි යන්නේ. දැන් මට මුන්ට සපෝට් එක දෙන්න තිබුණා පට්ට එහෙනම් ගැහුවා ඇති. මොකද මුගේ පොඩ්ඩක් හැටැක් වැඩිය මං අපේ උන්ට පොඩ්ඩක් හිතන්ට එකතු වෙන්න කියලා. ඔක්කොම ටික එකතු වුණා නම් ගැහුවේ ගෑන්නේ ලොකු ටවර් එක කුඩු වෙන්න. තප්පර 3යි 2යි 1යි. හරි. ගයිස් අපි යන් මුඩියක් හිමින්නේ ගයිස් දුවන්නේ කින්ද කවන්නේ. හරි අනිත් කට්ටිය ටවර් එක කුඩු කරලා ගයිස්. එහෙනම් ගයිස් ඕගොල්ලෝ මේ වීඩියෝ එක මෙච්චරලා බලුවා නම් අනිවාර්යෙන් මට කියන්න බැරුණා ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අනිවාර්යෙන් කන්න වැදගත් වෙයි කියලා හිතනවා ෂෙයා කරන්න. එහෙනම් ගයිස් දැන් මේක අවසානයේ කවදාද MVP එක මගේ ඒ කියන්නේ වැඩිම ගහලා දින මම. එහෙනම් ගයිස්